ඔන්න වැටෙනවා. ඒක රසයි. හැලෝ කොහොමද මේ අප්‍රේල් 28 වෙනිදා බුසාන්වල අවුරුදු උත්සවය තිබුණ දවසේ. ඉතින් අපි හිතුවා ඒ අවුරුදු උත්සවයට යන්න කියලා. කොහොමහරි අපි යනකොට තරඟ පටන් අරගෙන තිබුණේ. සමහර තරඟ ඉවර වෙලා පොට්ටපොර තරගේ යන ගමන් තමයි තිබුණ. අපි පොඩ්ඩක් කළා එකත් බැලුවා. එදා දවසේම ක්‍රිකට් මැච් එකක් තිබුණා. ග්‍රවුන්ඩ් එකේ ක්‍රිකට් මැච් එක යන අතර මැදදී තමයි ග්‍රවුන්ඩ් එක අනිත් තැන්වල අවුරුදු තරඟ ටික තිබුණේ. මට බ්ලොග් එකක් ගේන ටිකක් පරක් වුණා. මොකද කැම්පස් එකේ එක්සෑම් තිබුණා. එක්සෑම් නිසා පොඩ්ඩක් බිසි වෙලා හිටියේ. කොහොම හරි මම ඉක්මනට බ්ලොග් එක එඩිට් කරලා ඉක්මනටම අරගෙන ආවා. ඊළඟට පටන් ගත්තේ වතුර බැලුන් අල්ලන තරගේ. කොහොමහරි ඒ තරගෙටත් ගොඩක් අය ගිහිල්ලා හිටපු නිසා මං හිතන්නේ එන ටිකක් දුරින් ඉඳලා තමයි ඒ සෙල්ලම පටන් ගත්තේ. කොහොමහරි මේ තරගෙටත් ගොඩක් අය හිටියා. මං හිතන්නේ තොප්පි 3ක් විතර පාස් කරා. මොකද ඒ තරමට ලොකු රවුමක් හැදිලා හිටියා. ඒ තරංග ටික ඔක්කොම ඉවර වෙනකනුත් තාම කොට්ටපොර තරංග නම් ඉවර වෙලා තිබුණේ නැහැ. ඒකේ තිබුණා ලංකාවේ කෑම තියෙන ෆුඩ් ස්ටෝල් එකක්. අපි එකෙන් ගත්තා කොත්තු එකක්. ඊළඟට පටන් ගත්තේ ගෝනි රෙස්ටෝරන්ට්. කොහොමහරි ගොඩක් අය වැටි දිව්වා. ඊළඟට බැලුන් ඩාන්ස් එකක් තිබුණා. කොහොමහරි අපේ අයියලත් ඇවිල්ලා හිටියා. එයාලා ඇවිල්ලා හිටියේ වෙනමම. එයාලා නම් අවුරුදු උත්සවය ඉවර වෙනකන් හිටියා. අපේ අවුරුදු උත්සවය ඉවර වෙනකන් හිටියේ නෑ. එයාලටත් බයි කියලා අපි ගියා කොෆි එකක් ගන්න. ඕඩර් කරපු දේවල් ටික එනකම් බලාගෙන ඉන්නකොට කොහොම හරි මනට එකත් ආවා.
කොෆි කීවට මම ගත්තේ චොක්ලට් ලතේ එකක්. ඒක රසයි. ඒක රහයිද? චොක්ලට් රහතින්. මං ගත්ත එක විතරම බීලා හරියන්නේ නෑනේ. අනිත් අය ගත්ත ඒවත් try කරලා බලන්න ඕනේ. ඒවත් රසයිද කියලා. ඒ ටිකත් අරගෙන අපි යනවා තව පොඩි ගමනක්. දැන් මේ යන්නේ ගුවන්ගලි බ්‍රිජ් එකෙන්. ගුවන්ගලි බ්‍රිජ් එක කියන්නේ පුසාන්වල තියෙන ලස්සනම ලස්සන පාලමක්. ගුවන්ගලි බීච් එකට ගියාම තමයි ඒ පාලම තවත් ලස්සනම ලස්සනට පේන්නේ. මම ගුවන්ගලි බීච් ගිහිල්ලා ඒ ලස්සන පාලම වලට වෙලාවක පෙන්නන්න. අපි අද ආවේ ගුවන්ගලි බීච් නෙමෙයි හියොන්දේ බීච්. හියොන්දේ කියන්නේ බුසාන්වල ගොඩක්ම හියොන්දේ බීච් එක ප්‍රසිද්ධ මෙන්න මේ වගේ සෑන්ඩ් ආර්ට් වලට. ඒ කියන්නේ අවුරුද්දේ කාලයක් තියෙනවා. ඒ කාලෙට මෙන්න මේ වගේ ලොකු එක ආර්ට් යාලා කරනවා. ඒ ඔක්කොම කරන්නේ මුහුදු වැලි වලින්. තාම මේ ෆෙස්ටිවල් එක තිබුණේ නෑ. ඒ ෆෙස්ටිවල් එකට යාලා අප්‍රේල් මාර්තු විතර ඉඳන් මේ ආර්ට්ස් කරන්න පටන් ගන්නවා. ඊළඟට අපි ආවේ කොහෙ කියලාද හිතන්නේ? ඔව් අපි ආවේ කණ්ඩ. අද කණ්ඩ යන්නේ අමුතු විදිහ කෑමක්, කොරියන් ඩිෂ් එකක්. මමත් කලින් කාලා නෑ. මමත් කනවද මේක කියලාත් කල්පනා කරා. පස්සේ try කරන්න ඕනි හින්දා කෑවා. කෑම එක හදන වෙලාවට තමයි ඒගොල්ලෝ මේ ටැංකි වල ඉන්න බූවල්ලොන්ව අල්ලලා අරගෙන කෑම එක හදන්නේ. මටත් මුලින් පව් කියලා හිතුණා. ඒ වුණාට ඉතින් මම ඒ කෑම එක කාලා බැලුවා. ඊළඟට යාලා අපිට මෙන්න මේ වගේ සයිඩ්ස් ගෙනල්ලා දුන්නා. කොරියාවේ කෑම කන්න මොන රෙස්ටොරන්ට් එකට ගියත් මේ වගේ සයිඩ්ස් අනිවාර්යෙන් හම්බ වෙනවා. ඒ කියන්නේ කිම්චි හැම අනිවාර්යෙන්ම අපිට දෙනවා. ඊළඟට ආවා අපි ඕඩර් කරපු මේන් ඩිෂ් එක. මේ කෑම එකේ රස්නේ තියාගන්නේ යාලා අපිට මේක ගෑස් කුකර් එකක් උඩින් තියලා ගෑස් එක ඔන් කරලා තමයි දෙන්නේ. අපිට හම්බෙනවා චූටි බත් කප් එකක්. අපිට ඕනනම් බත් වලට වෙන වෙනම මොයි තියෙන ඒවා දාන් කන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් අපිට ඒගොල්ලන්ගෙන් ඊට වඩා ටිකක් ලොකු බෝල් එකක් ඉල්ලගෙන බත් එකත් ඒකට දාලා එතකොට අපිට හම්බ වුණ අනිත් සයිඩ්ස් ටිකත් ඒකට දාලා ඔක්කොම එකට කලවම් කරලා කන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට එහෙම ඔක්කොම එකට දාගෙන කනකොට තමයි රස.
එතකොට අපිට පුළුවන් තව මේ වගේ සලාද කොලේට අපිට හම්බෙච්ච ඒ හැම දෙයකින්ම චුට්ට දාලා, ඉගැන්නේ බත් චුට්ටක්, එතකොට තව හම්බෙලා තියෙන අනිත් දේවල්, එතකොට අපේ මේන් ඩිෂ් එකෙන් චුට්ටක් එහෙම දාලා ඔක්කොම එකට මේ කොලේ ඔතලා එක පාරින් එක කන්න ඕනේ. චූටි කටවල්ලමයි එක පාරින් ඒ කොලේ කන්න ඕනේ. මාත් ඒක ට්‍රයි කරපු පළවෙනි පාරමේ කුමාරි ඒකත් මාරම රසයි. අපි දැන් කාලා ඉවරයි. අපි දැන් ගෙදර යන්න තමා හදන්නේ. අදට මේ වීඩියෝ එක මම මෙතනින් ඉවර කරන්නම්. ආයෙත් ඉක්මනට ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. බර්ත්ඩේ ව්ලොග් එකේ තව චූටි කොටසක් එන්න තියෙනවා. චූටි ගිෆ්ට් එකක්. ඒ වීඩියෝ එක ඉක්මනට අරන් එන්නම්. එහෙනම් ගිහලා එන්නම්. බයි. අන්‍යං.